මට කියන්න බලන්න ආහාර පරිරක්ෂණය කියන්නේ මොකක්ද? දැන් ඔයාගේ මතකෙන් කියන්න බලන්න. ආහාර පරිරක්ෂණය කියලා කියන්නේ වැඩිපුර තියෙන නිෂ්පාදන උදාහරණයක් ගත්තොත් එහෙම කොස් තියෙනවා. එක කාලයකට විතරයිනේ තියෙන්නේ. ඒ කොස් ටික අපිට ඔක්කොම එකවර කන්න පුළුවන්ද? පුළුවන්ද පුතා? බෑ. එහෙනම් මොකද කරන්න ඕනේ? වැඩිපුර තියෙන නිෂ්පාදන අපි කල් තියා ගැනීමේ සරල ක්‍රම හරි නේද? අනුගමනය කරලා අවාරේ පරිභෝජන ගන්න පුළුවන් තත්ත්වයටපත් කරනවා. ඒ කියන්නේ අස්සනු හානිය සිද්ධ වෙනක වළක්වනවා නේද? එතකොට ආහාර පරිරක්ෂණය කරන්නේ අතිරික්ත නිෂ්පාදන අනාගතයේ ප්‍රයෝජන ගැනීම සඳහා සංරක්ෂණය කිරීම. තේරෙනවද? එතකොට ඒ ආහාරය නරක වීම සඳහා බලපාන සාධක ටිකක් තියෙනවා. මොනවාද? භෞතික වෙන්න පුළුවන්, රසායනික සාධක වෙන්න පුළුවන්, ජෛවීය සාධක වෙන්න පුළුවන් නේද? ඒ සාධක අපි පාලනය කරනවා. ඒ ආහාරයේ තියෙන නරක වෙන බලපාන ඒ සාධක පාලනය කරලා ඒ ආහාරයේ පෝෂණ ගුණය, වයනය, රසය නේද? මේ ගුණාත්මක ලක්ෂණ නොවෙනස් වෙන විදිහට අපි ආහාරයක් කල් තියා ගන්නවා. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම අඹ තියෙනවා. එක කාලයකට අඹ තියෙන්නේ. ඒ අඹ ටික අපිට ඔක්කොම පරිභෝජන ගන්න බෑ. එහෙනම් අපි මොකද කරන්නේ? ඒ අඹ කල් තියා ගන්නවා. ජෑම් එකක් හදනවා. කෝඩියල් එකක් හදනවා. චට්නියක් හදනවා. නේද? ඊට පස්සේ ඒක අපි කල් තියා ගන්නවා. බොටල් කරලා අපිට කල් තියා ගන්න පුළුවන්. තේරෙනවද? ඒකට අපි කියනවා ආහාර පරිරක්ෂණය කියලා. මට කියන්න බලන්න ආහාර පරිරක්ෂණය වැදගත්කම් මොනවද? බල්ලා හරි කියන්නක් ගන්න. නාස්තිය අවුම් වෙනවා. very good. අංචන කියන්නේ ආහාර පරිරක්ෂණය මගින් ද්‍රව්‍ය නාස්තිය අවුම් වෙනවා. නේද? ඊට පස්සේ ආහාර පරිරක්ෂණ මගින් කාලීනව ලැබෙන කෘෂි භෝග අස්වනු වසර පුරා භාවිතයට ගන්න පුළුවන්. දැන් කොස් කියන්නේ එක කාලයක්, දෙල් තියෙන එක කාලයක්. එහෙනම් අපිට මොකද කරන්න පුළුවන්? ඒ කොස් ටික අපිට වේලන්න පුළුවන්. නැත්තම් කොස් වලින් අපිට බයිට් එකක් හදන්න පුළුවන්. නේද? එහෙම අපිට කල් තියා ගන්න පුළුවන්. ඊට සවාරත් අපිට පරිභෝජනයට ගන්න පුළුවන්. නාස්ති වෙන කවුම් වෙනවා. නේද? නැත්තම් කොස් ටික ඔක්කොම මේ ඉදිලා බිමට වැටලා එතන මේ නාස්ති වල යනවා. තක්කාලි ටික ඔක්කොම අපිට එකවර කන්න බෑ. තක්කාලි වලින් අපි සෝස් එකක් හදලා තියා ගන්නවා. අඹ ටික අපිට ඔක්කොම කන්න බෑ. අඹ වලින් ජෑම් එකක් හදලා තියා ගන්නවා. කෝඩියල් එකක් හදලා තියා ගන්නවා. චට්නියක් හදලා තියා ගන්නවා. එතකොට අපිට අවාරෙත් පරිභෝජන ගන්න පුළුවන්. ආහාර විවිධාංගීකරණ සිද්ධ වෙනවා. ආහාරයේ අගේ වැඩිවීමක් සිද්ධ වෙනවා. දැන් කිරි ආහාර ගත්තොත් එහෙම කිරි ආහාර අපිට පරිරක්ෂණය කරන්න පුළුවන්. කිරි වලින් පැස්චරීකරණය කරපු කිරි, ජීවාණු හරිත කිරි නේද? ඊට පස්සේ යෝගට් එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් යෝගට් පානයක් නිෂ්පාදනය කරන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි රසිත යෝගට් පානයක්. ඒ කියන්නේ ආහාර විවිධාංගීකරණය කරන්න, විවිධ මුහුණුවරේ පාරිභෝගිකයන්ට පත් කරන්න පුළුවන්. තේරෙනවද? එතකොට මාළු වලින් මීට් බෝල් එකක් හදන්න පුළුවන් නේද? මාළු බෝල හදන්න පුළුවන්. මාළු සෝස් හදන්න පුළුවන්. ඊට පස්සේ මස් වැඩිපුර තියෙනවා නම් මස් වලින් මීට් බෝල්ස් හදන්න පුළුවන් නේද? සොසේජස් එකක් හදන්න පුළුවන්. ඔන්න විවිධ මුහුණුවරේ පාරිභෝගිකයන්ට පත් කරනවා. එතකොට වැලියු ඇඩිෂන් එකක් වෙලා තියෙනවා. එතකොට සාමාන්‍ය කිරි විකුණන ආදායමට වඩා වැඩිපුර ආදායමක් යෝගට් පාන, ස්ට්‍රෝබෙරි රසිත යෝගට් පානයක් විකිණීමෙන් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ පරිරක්ෂණය කරපු ආහාර ශනිකව පාවිච්චි කරන්න පුළුවන්. ශනික කොළ කැඳ වර්ග තියෙනවා නේද? ශනික පළතුරු බීම් වර්ග තියෙනවා. ඊට පස්සේ පරිරක්ෂණ ආශ්‍රිත කර්මාන්ත බිහි වෙනවා. සෝන් රැකියා බිහි වෙනවා. දැන් ඔයාලා ගෙදර ඔයා යෝගට් නිෂ්පාදනය කරනවා නේද? ජෑම් නිෂ්පාදනය කරනවා. ජෑම් නිෂ්පාදන ෆැක්ටරියක් පටන් ගන්නවා. ව්‍යවසායික වැඩසටහනක් පටන් ගන්නවා නේද? එතකොට රැකියාව නැති මිනිස්සුන්ට රැකියාව ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ රටේ ආර්ථිකයට දායක වෙන්න පුළුවන්. කර්මාන්තේ නේද? මහා පරිමාණ, කුඩා පරිමාණ නේ? කර්මාන්ත මගේ ව්‍යවසායක මගේ රටේ ආර්ථිකයට දායක වෙනවා. දලදේශ නිෂ්පාදනය සඳහා දායක වෙනවා. ව්‍යවසායකත්වය නේද? එතකොට රැකියාව නැති අය රැකියාව ලැබෙනවා. අමතර ආදායමක් ලැබෙනවා. ඕන්න අපිට දැන් ඔයාලගේ ගෙදර තියෙනවා සිනමන්. සිනමන් ටික ඔයාලා එක්ස්පෝර්ට් කරනවා. කෙලින්ම එක්ස්පෝර්ට් කරොත් එහම අඩු. ඒ කියන්නේ මැටීරියල් වලට ලැබෙන අඩු ආදායමක්. ඊට පස්සේ ඔයාලා සිනමන් වලින් තේ එකක් නිෂ්පාදනය කරනවා. සිනමන් ටී කියලා. තේරෙනවද? ලස්සන පැකින් එකක් අදලා ඊට එක්ස්පෝර්ට් කරනවා. වැඩි ආදායමක් උපයන්න පුළුවන්. තේරෙනවද? ඔන්න ආහාර පරිරක්ෂණ ක්‍රම. ඊට පස්සේ ආහාර නරක වීම අවම කරගන්න පුළුවන්. ඊට පස්සේ ආහාර පරිරක්ෂණ මූලධර්ම තියෙනවා. මොනවද මූලධර්ම? ඇයි ආහාරයක් නරක වෙන්නේ? ආහාර නරක වීම සඳහා බලපාන හේතු ටිකක් තියෙනවා. හේතු මොනවද? very good පුතා. ආහාරය මත ශුද්ධ ජීවීන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඊට පස්සේ ආහාරවල තියෙන ස්වභාවික එන්සයිම ක්‍රියාකාරී වීමෙන් අහිතක රසායනික සංයෝග හැදෙනවා. මහා ජීවීන්ගේ හානි මීයෝ වෙන්න පුළුවන්, ගුල්ලෝ වෙන්න පුළුවන් නේද? ආහාරවල එන්සයිම් ප්‍රතික්‍රියා ගත්තොත් එහෙම කහට පිපෙනවා. දැන් ඔයා කියනවා මොන හරි පෑස් නේද? අලු කෙසෙල්. දැන් ඔයාලා කපල මේ තියලා තියෙනවා. වායු ගෝල නිරාවරණය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? කහට පිපෙනවා. වායු ගෝලයේ තියෙන ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරලා මොකද වෙන්නේ?
කහට පිපීම සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ආහාර පරිරක්ෂණ මූලධර්මය කියන්නේ ආහාරය මත ශුද්ධ ජීවීන් ඇතුළු වෙන එක වළක්වන්න ඕනේ. ඊට පස්සේ ආහාරය මත අහිතකර ශුද්ධ ජීවිකේ ක්‍රියාකාරීත්වයෙන් වළක්වන්න ඕනේ. ඊළඟ එක තමයි එන්සයිම් අක්‍රිය කරන්න ඕනේ. එන්සයිම් වල ප්‍රතික්‍රියා වේගය අඩු කරන්න ඕනේ. ඊට පස්සේ ආහාරයේ මහා ජීවීන් ජීවත් වීම වළක්වන්න ඕනේ. ඊට පස්සේ ආහාර වල මහා ජීවීන් ඇතුළු වීම වළක්වන්න ඕනේ. ඊට පස්සේ ආහාර පරිරක්ෂණ ක්‍රම පාවිච්චි කරලා අපිට ආහාරය පරිරක්ෂණය කරන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ශුද්ධ ජීවීන් අක්‍රිය කිරීම මගින් ආහාර පරිරක්ෂණය කරන්නේ කොහොමද? මට කියන ආහාර පරිරක්ෂණ ක්‍රම වල දන්න ඒවා මොනවද කියන්නේ? දැන් කතා කරන්න හැමෝම. very good වියලීම උෂ්ණත්වය පාලනය කරන්න පුළුවන්. වැඩි උෂ්ණත්වය සහ අඩු උෂ්ණත්වය ගත්තොත් එහෙම ශීතනය අධි ශීතනය වැඩි උෂ්ණත්වය ගත්තොත් එහෙම පැස්චරීකරණය ජීවාණුහරණය නේ. ඊට පස්සේ සාන්ද්‍රීකරණය කියන්නේ සීනි වෙන්න පුළුවන් ලුණු වෙන්න පුළුවන් නේද? ආහාරෙ මිශ්‍ර කරනවා. දැන් උදාහරණයක් විදිහට ගන්නවා ජෑම් වල අපි සීනි මිශ්‍ර කරනවා. ඒක මොකද්ද? සාන්ද්‍රීකරණය මගේ මොකද වෙන්නේ? ආහාරයේ ශුද්ධ ජීවික ඇතුළු වුණොත් එහෙම ඒ ශුද්ධ ජීවයාගේ ඇඟේ තියෙන ජලය ටික මොකද කරන්නේ? ආශ්‍රිතය කියන ක්‍රියාවලිය මගින් සාන්ද්‍රණය වැඩි ද්‍රවණයට ඇදලා ගන්න. සීන් ද්‍රවණයට ඇදලා ගන්න. එතකොට මේ ශුද්ධ ජීවයා විෂූණ වෙනවා. විෂූණ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ ශුද්ධ ජීවයා හැකිලා මැරිලා යනවා. තේනවද? ඊට පස්සේ පැසවීම ආකාර කීයක් තියෙනවද? කියන්න බලන්න. ලැක්ටික් අම්ල පැසවීම, ඇසිටික් අම්ල පැසවීම, මධ්‍යසාර පැසවීම. ලැක්ටික් අම්ල පැසවීම සිද්ධ කරන්නේ ලැක්ටික් අම්ල නිපදවන බැක්ටීරියා. කවුද? දැන් උදාහරණයක් විදිහට ගත්තොත් යෝග නිෂ්පාදනය. ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් නේද? ස්ට්‍රෙප්ටෝකොකස් ප්‍රෙමොරිස් නේ? ලැක්ටෝබැසිලස් බුල්ගරිකස්, ස්ට්‍රෙප්ටෝකොකස් ලැක්ටිස් මේවා ශුද්ධ ජීවීන් අපිට පාවිච්චි කරලා විශේෂ ශුද්ධ ජීවීන් පාවිච්චි කරලා අපි ඒ ආහාරය ආම්ලික කරනවා. ආහාරය ආම්ලික කරාට පස්සේ ඒ විශේෂ හඳුන්වලා දීපු ශුද්ධ ජීවියාට විතරයි ඒ ආහාරය ඉන්න පුළුවන්. වෙනත් පිටතින් ශුද්ධ ජීවියකේ ආහාරයට ඇතුල් වුණොත් එහෙම ඒ ශුද්ධ ජීවියා මැරෙනවා. ඇයි? ආහාරය ආම්ලික කරලා තියෙන්නේ. විශේෂ ශුද්ධ ජීවියෙක් විතරයි හඳුන්වලා දීලා තියෙන්නේ. තේනවද? යෝග නිෂ්පාදනය උදව් කිරි. ඇසිටික් අම්ල විනාගිර නිෂ්පාදනය CH3COOH මොකක්ද? විනාගිර නිෂ්පාදනය මධ්‍යසාර පැසවීම. කවුද ශුද්ධ ජීවි? Aspergillus oryzae, Aspergillus rhizopus, yeast නේද? Saccharomyces cerevisiae කියලා අපි කියනවා. වයින්, බියර් පාන් නිෂ්පාදනය කිරීම සඳහා. ඊට පස්සේ දුම් ගැසීම සිද්ධ කරනවා. ඉස්සර කාලේ දුම් ගැසීම සිද්ධ කිරීම සිද්ධ කරා. ඊට පස්සේ රසායනික ද්‍රව්‍ය KMS, SMS, potassium metabisulfite නේද? ඊට පස්සේ sodium metabisulfite ඒ වගේ. ඊට පස්සේ එන්සයිම් අක්‍රිය කරන්න පුළුවන්. එන්සයිම් අක්‍රිය කරන්න වියලීම කරන්න පුළුවන්. ශීතකරණය, බ්ලාන්ච් කිරීම වෙනවා. ඊට පස්සේ ආහාරවල අගේ වැඩි කිරීම සිද්ධ කරන්න පුළුවන්. ආහාරවල අගේ වැඩි කිරීම වැදගත්කම් ගත්තොත් එහෙම මොනවාද? පෝෂක ගුණතාවය ඇතිවීම වළක්වන්න පුළුවන්. ආහාරයේ ගුණාත්මක බව වැඩි කරන්න පුළුවන්. වෙළඳපොළ ඉල්ලුම වැඩි කරන්න පුළුවන්. ආහාරයේ පුතා අගේ වැඩි කිරීමේ ක්‍රම තුනක් තියෙනවා. මොනවාද? සරු කිරීම, ප්‍රබල කිරීම, අවම කිරීම. මොකද සරු කිරීමක් කියලා කියන්නේ? කියන්න බලන්න. ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ දී මොකද වෙන්නේ? මුළුමනින්ම යම්කිසි මූලද්‍රව්‍යයක් ඉවත් වෙලා යනවා. තේනවද? ශුද්ධ පෝෂකය වෙනුවට අපිට අලුතින් පෝෂකයක් එකතු කරන්න පුළුවන්. තේනවද? දැන් උදාහරණ මේද රහිත කිරිපෙන නිෂ්පාදනයේ මේද ඉවත් වෙනවා. එතකොට මේදේ දිය වෙන විටමින් වර්ග ටික මොකද වෙන්නේ? ඉවත් වෙනවා. උදාහරණය. හරි. ඊට පස්සේ ආහාරය ප්‍රබල කරනවා. ඒ කියන්නේ ආහාරයේ ස්වභාවයෙන් අඩුවෙන් තියෙන පෝෂකයක් වෙනකොට ස්වභාවික අඩංගු නොවන පෝෂක වර්ගයක් අපි එකතු කරනවා. ඊට පස්සේ ආහාරයක් අවම ලෙස සකස් කරනවා. ඒ කියන්නේ අපිට පවතින ද්‍රව්‍ය වලින් පරිභෝජ්‍ය සුසු ආකාරය සකස් කරනවා. මුකුණු වෙන්න අවම ලෙස සකස් කරනවා. පියවර ටික කියන්න බලමු මුකුණු වෙන්න අවම ලෙස කොහොමද සකස් කරන්නේ? නිවැරදි මේරු අවස්ථාවේ නෙලා ගන්න. ගලාගෙන යන පිරිසිදු ජලයේ සේදී. very good. ක්ලෝරින් ද්‍රාවණය මිනිත්තුවක් පමණ ගිල්ලා තියෙනවා. ඊට පස්සේ ජලයේ පෙරා ඉවත් කරනවා. අවශ්‍ය ප්‍රමාණයට කපනවා. ඊට පස්සේ පැතලි බඳුන කසුරලා පිරිසිදු තුනී රෙදි කඩක් වසා හංකාවක් මගේ බියලා ගන්න. ඊට පස්සේ අවශ්‍ය ප්‍රමාණයට ගේජ් 200 පොලිතින් එකකින් අපිට කිරලා අසුරන්න පුළුවන්. ඊට පස්සේ සෙල්සියස් අංශක 3-6 උෂ්ණත්වයේ ගබඩා කරන්න පුළුවන්. හරි මේ ප්‍රශ්න ටික ලියා ගන්න බලන්න දැන්. පළවෙනි ප්‍රශ්නය ආහාර පරිරක්ෂණය යනු කුමක්ද? දෙවැනි ප්‍රශ්නය ආහාර පරිරක්ෂණයේ වැදගත්කම් තුනක් ලියන්න. තුන්වැනි ප්‍රශ්නය ආහාරයක් නරක වීමට හේතු තුනක් ලියා දක්වන්න. ආහාරයක් නරක වීමට හේතු තුනක් ලියා දක්වන්න. ඊළඟ ප්‍රශ්නය ආහාර පරිරක්ෂණ මූලධර්ම තුනක් ලියා දක්වන්න. ආහාර පරිරක්ෂණ මූලධර්ම තුනක් ලියා දක්වන්න.
ඊළඟ ප්‍රශ්නය ආහාර පරිරක්ෂණ ක්‍රම 6ක් සංකල්ප සිතියමක් මගින් දක්වන්න. සංකල්ප සිතියමක් මගින් දක්වන්න. ආහාර පරිරක්ෂණ ක්‍රම සංකල්ප සිතියමක් මගින් දක්වන්න. දැන් ප්‍රශ්න කීයද? 5යි. 6 වෙනි ප්‍රශ්නය ආහාර වියලීමේ ක්‍රම තුනක් ලියා දක්වන්න. ආහාර වියලීමේ ක්‍රම තුනක් ලියා දක්වන්න. මොනවද ළම ආහාර වියලීමේ ක්‍රම තුන? සූර්ය තාපේ වේලන්න පුළුවන්, උදුනේ වේලන්න පුළුවන්, කිරි විසිරි වේලීම ලක් කරන්න පුළුවන්, විසිරි වේලීම සිද්ධ කරන්න පුළුවන්, කිරිපි නිෂ්පාදනය කරන්න අපි නේද? ඊළඟ ප්‍රශ්නය පැස්චරීකරණය සහ ජීවාණු හරණය වෙනස්කම් ලියා දක්වන්න. උෂ්ණත්වය වැඩි කිරීමේ ක්‍රමයක් තමයි පැස්චරීකරණය හා ජීවාණු හරණය කියන්නේ. පැස්චරීකරණයේ වැඩි උෂ්ණත්ව කෙටි කාල ක්‍රමයේ තියෙනවා. ඒ කියන්නේ සෙල්සියස් 72 උෂ්ණත්වය තප්පර 15ක් පුළුවන්. අඩු උෂ්ණත්ව දිගු කාල ක්‍රමයේදී කොහොමද? සෙල්සියස් 62 කියන උෂ්ණත්වයේදී විනාඩි 30ක් පුළුවන්. ජීවාණු හරණයේදී සෙල්සියස් 120 කියන උෂ්ණත්වය තමයි රත් කරන්නේ. එතකොට ශුද්‍රජීවි බීජාණු ශුද්‍රජීවි සම්පූර්ණ විනාශ වෙනවා. පැස්චරීකරණයේදී ශුද්‍රජීවීන් පමණයි විනාශ වෙන්නේ. තේරෙනවද? බීජාණු විනාශ වෙන්නේ නැහැ. හරි? ඒක වෙනස මතක තියාගන්න. හරි? ඊළඟ ප්‍රශ්නය පැසවීමේ ආකාර තුන ලියා උදාහරණ ලියා දක්වන්න. ඊළඟ ප්‍රශ්නය අගය වැඩි කිරීමේ ක්‍රම තුන ලියා දක්වන්න. ආහාරයක අගය වැඩි කිරීමේ ක්‍රම තුන ලියා දක්වන්න.